ඉස්සරහට එන්න තමයි. මෙහාට එන්න ඉස්සරහට. අරෝලේ ඉන්නවා. මහා සංඝරත්නයේ අවසරයි. වාසනාවන්ත පින්වතුනි, අද වෙසක් පුර 15ක් පොහොය දවසේ කැලේගම විහෙරවල පුරාණ විහාරස්ථානයේ අද දවසේදී මේ විශේෂ ධර්ම දේශනා පින්කම ආරම්භ කිරීමටයි බලාපොරොත්තු වන්නේ. විශේෂයෙන්ම අද දවසේදී මේ පින්කම සිද්ධ කිරීම සඳහා විශේෂයෙන්ම බලාපොරොත්තු වුණේ අපේ කැලේගම සුමුදු කවිසා දේවින්දී කියන මේ දරුවන් දෙදෙන එකටේගේ අදහසකට අනුව තමයි අද දවසේදී මේ ධර්ම දේශනාව පවත්වන්නට බලාපොරොත්තු වෙන්නේ. පෞද්ගලික දිනක සිහිපත් කළා. විශේෂයෙන්ම අපේ විහාරස්ථානයේ අපේ පොඩි ආම්දුරන් වහන්සේලා ලවා වෙසක් පොය දවසේ අපට ධර්ම දේශනාවක් පවත්වා ගන්නට ඕනේ කියන කාරණේ. ඒ අනුව ඒ දියණියන් දෙපළ අපේ පොඩි ආම්දුරන් වහන්සේලාට ආරාධනා කළා අද දවසේදී මේ ධර්ම දේශනාව පැවැත්වීම සඳහා. විශේෂයෙන්ම මම මේ අවස්ථාවේදී සිහිපත් කරන්න ඕනෑකම තිබෙනවා. මේ පින්කමේ විශේෂත්වයක් තිබෙනවා. ඒ විශේෂත්වය තමයි අපි බොහෝ දෙනෙක් අර ප්‍රසිද්ධ කියන හාමුදුරුවන්ට ආරාධනා කරලා විශාල මුදලක් වේ ප්‍රහසන් කරලා හොඳට ඒ හාමුදුරුවෝ වර්ණ කොට සරසලා තමයි ධර්ම දේශනාව පවත්වන්නේ. හැබැයි මේ දරුවෝ දෙදෙනා තමන්ගේ වියදමින් තමන්ගේ මහන්සියෙන් අද උදේ ඉඳලා මේ පින්කම සිද්ධ කිරීම සඳහා මේ අවත පරිසරයේ ලස්සනට සකස් කරලා පහන් දැල්වලා ලොකු ගෞරවයකින් කාටත් ආදර්ශයක් ලබා දෙන ආකාරයට ගමේ පන්සලේ හාමුදුරුවෝ ඒ හාමුදුරුවන්ගේ ධර්ම දේශනාවට ලොකු වටිනාකමක් දීලා මේ පින්කම සංවිධානය කළා කියනවා. ඒක තමයි මේ පින්කමේ මා දකින වැදගත්ම විශේෂම කාරණය. බොහෝ දෙනෙක් මෙහෙම කරන්නේ නැහැ අත්තටම. අපේ පන්සලේ හාමුදුරුවෝ අපි නිතර දකින හාමුදුරුවෝ වඩම්මලා එන්න කියලා බණ කියවන මිසක් ගමේ තමන්ගේ පන්සලේ හාමුදුරුවන්ට මෙහෙම ගෞරවයක් දීලා පින් කරන අය බොහොම අඩුයි. ඒ නිසා මේ පින්කම ඉතාමත් වැදගත් සුවිශේෂී අවස්ථාවක් හැටියට තමයි මම දකින්නේ. මේ පින්කමේ ආරමුණ මොකක්ද කියන කාරණේ නම් මම දන්නේ නැහැ. කෙසේ වෙතත් ආදරණීය මෞදමාපියන්ට ආශිර්වාද කිරීම, චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීම ආරමුණු කරගෙන තමයි මම කන්නේ පින්කම සිද්ධ කරනු ලබන්නේ. අද දවසේදී විශේෂයෙන්ම අපට ඉතා වැදගත් අවස්ථාවක් වෙනවා. මම හිතන්නේ මීට වස්ත්‍ර ගණනාවකට පෙර ආතුව අපේ ගම් ප්‍රදේශයක විශාල බලසටහනක් සිද්ධ කළා. වස්සාන ලියවර කියන වැඩසටහන කැලේගම අපේ විහාරස්ථානයේ කැලේගම පාදර මූලික කරගෙන කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය මගින් තමයි මේ වැඩසටහන සිද්ධ කරන්න හේතුනේ. මේ වැඩසටහනේ පුරෝගාමී මේවරක් කරපු අපේ වෛද්‍ය සිතුම් ගුණරත්න වෛද්‍යතුමා අද දවසේ මේ අවස්ථාවේදී මේ අවස්ථාවට සම්බන්ධ වෙලා සිටිනවා. ඉතින් අහම්බෙන් එතුමා මංගලාපුර දෙවියන් අවස්ථාවේදී අදිසියේ මේ කාන්ත ඇවිත් යන්න ඕනේ කියලා සිහිපත් කළා. මට කෝල් එකක් දුන්නා. එතුමාගේ ආගමේ පිළිද ඒ වගේම දෙමාපියෝ සමග මේ අවස්ථාවේදී
මේ අවස්ථාවට සම්බන්ධ වෙලා සිටිනවා. ඉතින් අපේ සිතුම් ගුණරත්න වෛද්‍යතුමා බොහොම හොඳ හදවතක් තියෙන වෛද්‍යවරයෙක් වුණත් බොහොම නියතමානී ගුණධර්ම වලින් යුක්ත කෙනෙක් හැටියට තමයි මම දකින්නේ. එතුමා තමයි අපේ විද්‍යාලයේ දරුවන්ට තාරකා විද්‍යාව වැඩසටහන සිද්ධ කළේ. ඒ වගේම මගේ ආරාධනාව අතුව මේ ප්‍රදේශයේ තවත් පාසල් ගණනාවක තාරකා විද්‍යාව වැඩසටහන කරා. මොන කරදර තිබ්බත් බාධක තිබ්බත් මම කතා කළොත් එතුමා මට අවශ්‍ය උපරිම සහයෝගය හැම අතින්ම ලබා දෙන ඉතාමත් හොඳ මහත්මයෙක් හැටියට තමයි මම හඳුනාගෙන තිබෙන්නේ. ඉතින් එතුමා නිරන්තරයෙන්ම මාත් එක්ක සම්බන්ධයි. අපේ විවිධ වැඩසටහන් වලට අපේ ලෙඩෙක් හිටියත් මොහොලක කවුරු හරි කෙනෙක් හිටියත් අපි මම නිතරම අපේ ගමේ කවුරු හිටියොත් කතා කරනවා. අහවල් ස්පිතාලේ යාළුවෙක් ඉන්නවද පොඩ්ඩක් බලන්න මට කියන්න නාති ලෙඩෙක් ඉන්නවා කියලා. ඉතින් මේ විදිහට විවිධ ආකාරයෙන් ඇති සෑම අවස්ථාවකම එතුමා අපට උදව් කරනවා. ඉතින් එතුමාගේ ආධුනික දෙමව්පියෝ දෙපළක් මේ අවස්ථාවට සම්බන්ධ වෙලා සිටිනවා. ඉතින් හොඳ පවුලක්, නියතමානී පවුලක්. ඉතින් නිසා අද අපිට එකක් සතුට කාරණයක්. අද මේසක් බොහෝ දාසේ මේ සියලු දෙනාම අපේ විහාරස්ථානට පැමිණලා තිබෙනවා. ඉතින් එතුමා බොහොම සන්තෝෂයි. නිතරම සිහිපත් කරනවා අපි ආපු දවසේ වගේ නෙමෙයි අද පාන්සල බොහොම ලස්සනයි කියලා. නිතරම නියතමානීව මේ විහාරස්ථානයේ පිළිබඳව අභිවෘද්ධිය පිළිබඳව සතුට වෙන වෛද්‍යවරයෙක් හැටියට සිහිපත් කරන්න ඕනේ. ඒ නිසා ඒ පිළිබඳව සිහිපත් කරමින් එතුමා ඇතුළු මේ පවුලේ සියලු දෙනා මේ අවස්ථාවට ඉතාමත් ගෞරවයෙන් පිළිගනිමින් අද දවසේදී මේ ධර්ම දේශනාවේ කටයුතු ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙන්නේ. අද දවසේදී මේ ධර්ම දේශනාව සිද්ධ කරන ලබන්නේ අපේ විහාරස්ථානයේ වැඩ වාසය කරන දැනට කුරුණෑගල දී.එස්. සේනානායක මහා විද්‍යාලයේ ආචාර්යවරයෙකු වශයෙන් කටයුතු කරන ශාස්ත්‍රවේදී පඬිතුක අපේ ආලංගොළමේ චන්දානන්ද පඬිතුක හාමුදුරන් වහන්සේ තමයි අද දවසේදී මේ ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ. උන්වහන්සේ පිළිගැනීම සඳහා කවුරු සාදුකාරයක් ලබා දෙන්න ගෞරවනීය හාමුදුරන් වහන්සේට අපි ආරාධනා කරනවා ධර්ම දේශනාව පවත්වන හැටියට. හොඳයි පුදුතුනේ සියලු දෙනාම සාදුකාරයක් පවත්වන්න. තිසරණ සහිත පංචශීලයේ සමාදන් වීම සඳහා තෙවරක් নমස්කාරය කියන්නේ. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි Dutiyampi buddhan sarenang gacchami Dutiyampi dhamman sarenang gacchami Dutiyampi sanghan sarenang gacchami Tatiyampi buddhan sarenang gacchami
තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මච්චපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි මේ තිසරණ සහිත වූ පංචශීලය මාර්ගඵල නිවන් අවබෝධ පිණිසම හේතු වේවා වාසනාව වේවා සාදුකාරයක් දෙන්න සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සත්තම්මන් මුනි රාජස්ස සුනන්තු සක්ඛ මොක්ඛදම් ධම්මස්සවෙන කාලෝ අයං බදන්තා ධම්මස්සවෙන කාලෝ අයං බදන්තා සද්ධම්මස්සවෙන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස දීඝා ජාගරතෝ රත්තින් දීගං සංතස්ස යෝජනං දීඝා බාලානං සංසාරෝ සද්ධම්මං අවිජානති විහාරස්ථානයේ වැඩ සිටින මාගේ ගුරු දේවෝත්තම මාහිමිපාණන් වහන්සේගෙන් අවසරයි උපාසක මව්වරුනි පියවරුනි වෛද්‍යතුමා ප්‍රධාන පවුලේ සියලු දෙනා සතර පෙරුවේ දායක පින්නතුන් පින්නතියන් බෝසත් දුවේ පුතේ ලෝතර බුදුරජාණන් වහන්සේගේ උතුම් වූ සම්බුදු තෙමගුල සමරන අද දිනේදී
ඔබ සියලු දෙනාම තමන්ගේ සිතගත දෑත දොත පිනට දහමට නැඹුරු කරමින් උදෑසන පටන් මේ මොහොත දක්වාම පින් සිතුවිලි වර්ධනය කරගනිමින් කුසල් දහම් වල පුණ්‍ය කටයුතු වල යෙදෙමින් දැන් මේ අවස්ථාවේදී සූදානම් වන්නේ ධර්ම ශ්‍රවණය කිරීමටයි. අද දිනයේදී මෙම ධර්මානුශාසනාව සඳහා මූලික අරමුණ පරමාර්ථය බවට දැනගන්නට ලැබුණේ මාගේ ගුරු දේවෝත්තම මාහිමිපාණන් වහන්සේට නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීමත් විහාරස්ථානයේ වැඩ සිට අපවත් වන්නට යෙදුනා වූ මහා සංඝ රත්නයට පින් අනුමෝදන් කිරීමත් සුමුදු තරංගා දියණියගේ කවිතා දේවින්දි දියණියගේ දෙමව්පියන්ට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීම සහ සතර පුරුවේ සියලුම දායකයන්ට ධර්ම ශ්‍රවණය කරන්නට පැමිණ සියලුම දෙනාට පුණ්‍යානුමෝදනා කිරීමයි මේ මූලික අරමුණ පරමාර්ථය බව දැනගන්නට ලැබුණේ. මේ අවස්ථාවේදී ධර්ම ශ්‍රවණය කිරීමෙන් රැස් කර ගන්නා වූ පුණ්‍ය ශක්තිය හේතුවෙන් ඔබ අප සියලු දෙනාටම ඊ타ම ඉක්මන් භවයක පහසුම ආකාරයෙන් උතුම් වූ නිවනෙන් සැනසීම සඳහා මේ ධර්මානුශාසනාව හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගෙන සියලු දෙනාම ධර්ම ශ්‍රවණය කරමු. අද දවසේ මගේ මාතෘකා පාඨයේ බවට පත්වන්නේ ඊ타මත් වටිනා ගාථා පාඨයක්. ධම්මපදයේ බාල වර්ගයේ තුල මේ ගාථා පාඨය මෙසේ සටහන් වුණා. දීගා ජාගරතෝ රත්තින් දීගං සන්තස්ස යෝජනං දීගා බාලානං සංසාරෝ සද්ධම්මං නවිජානතං. ධම්මපදයේ අයත් වන්නේ කුද්දක නිකායට. ත්‍රිපිටකයේ තියෙනවානේ දීඝ නිකාය, මජ්ක්‍ධිම නිකාය, සංයුක්ත නිකාය, අංගුත්තර නිකාය, කුද්දක නිකාය. මේ විදිහට නිකායවල පහක් තියෙනවනේ නේද? මේ විදිහට නිකාය කියලා කියන්නේ අර රාමාඤ්ඤපුර නිකාය, අමරපුර නිකාය, සියම් නිකාය වගේ නිකාය නෙමෙයි. මෙතන නිකාය කියලා කියන්නේ කොටස කියන අදහස. දීඝ නිකායේ ඊටාම දීර්ඝ ප්‍රමාණයේ සූත්‍ර දේශනාවන් ඇතුළත් වෙනවා. මජ්ක්‍ධිම නිකායේ මධ්‍යම ප්‍රමාණයේ සූත්‍ර දේශනාවන් ඇතුළත් වෙනවා. අංගුත්තර නිකායේ ඊටත් වඩා හාත්පසින් වෙනස් ආකාරයේ සූත්‍ර දේශනාවන් ඇතුළත් වෙනවා. කුද්දක නිකාය ගත්තාම ඒ ඊටාම දිවිදත්තේ යුතු දේශනාවල එකතුවක්. එහි තිබෙනවා ජාතක පාළි, උදාන, ඉතිවෘත්තක, ඊළඟට ධම්මපද. මේ විදිහට විවිධ ග්‍රන්ථ 15ක් කුද්දක නිකායට අයිති. ඒන් එකක් තමයි ධම්මපදය කියලා කියන්නේ. ධම්මපදය කියන ග්‍රන්ථය
ඇත්තටම බෞද්ධයාගේ හස්තසාර ග්‍රන්ථයේ බවට පත් වෙන්නට ඕන. මොකද නිරන්තරවම අතේ තියෙන පරිශීලනය කරන ග්‍රන්ථයේ බවට ධම්මපදයේ පත් වෙන්නට ඕන. මොකද කියනවා නම් සමස්ත බුද්ධ ධර්මයේම තාම සංසිද්ධ බොහොම කෙටියෙන් තේරුම් ගන්න පුළුවන් ආකාරයට මෙහි සටහන් වෙලා තිබෙනවා. එක දවසට එක ගාථාවක් කියවොත් ඉගෙන ගත්තොත් ඒ දවස ඉතාම හොඳ මිනිස්සෙක් වෙලා ඉන්න පුළුවන්කම ලැබෙනවා. ස්ථිරවම වැරදි කරන්නේ නැහැ. එක දවසට එක ගාථාවයි කියවන්නට ඕන. ඒකේ සරල අදහස තේරුම ඉගෙන ගත්තොත් ඔබට ඒ දවස ඉතාම හොඳින් ගත කරන්නට පුළුවන් වෙයි. ඉතින් අද දවසේදී බාල වර්ගයට අයිති ඉතාම වටිනා ගාථාවක් තමයි මේ ධර්මානුශාසනාව සඳහා අපි මාතෘකා විදියට මෙහි තබා ගත්තේ. එහිදී මේ විදියට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දීඝා ජාගරතෝ රත්තින් නිදිමරණ පුජ්‍යලයාට රාත්‍රිය බොහෝම දිගයි. නිදා ගන්න කෙනාට නම් රාත්‍රිය බොහෝම කෙටි. නමුත් නිදිමරණ කෙනාට රාත්‍රිය බොහෝම දිගයි. දීගම් සන්තස්ස යෝජනාන් පයින් ගමන් කරන පුජ්‍යලයාට යොදුන බොහෝම දිගයි. දීගෝ බාලානං සංසාරෝ ඒ වගේම ධර්මය නොදන්න අඥාන බාලයාට සංසාරය බොහෝම දිගයි. සත්තම්මන් අවිජානතා සතරමය නොදන්නා පුජ්‍යලයාට සසර බොහෝම දිගයි. මෙහි සඳහන් වන්නේ මේ ගාථාව දේශනා කරන්නේ කොසල් මහා රජුරවන්ට. කොසල් මහා රජුරෝ එක දවසක නගරයේ මැදින් ගමනක් යන්න පිටත් වුණා. ඉතින් රජුරෝ එනකොට පාරේ ඉන්න අය ඉවත් කරන්න විශේෂ පිරිසක් ඉදිරියෙන් ගමන් කරනවා. දැන් අදත් අපි ඒක දකින්නවනේ. විශේෂ පිරිසක් නගරේ මගේ එලිපෙහෙලි කරමින් ඉදිරියෙන් ගමන් කරනවා. අන්න ඒ වගේ එදත් රජුරෝ එන්න කලින් මග එලිපෙහෙලි කරමින් මිනිස්සුන් පාරෙන් ඉවත් කරමින් සමහර අයට පහර දෙමින් පවා ගමන් කරපු අවස්ථා තිබෙනවා. රජුරෝ මේ පිරිස අතරින් යනකොට මේ මාර්ගයේ අසල තිබුණා පොඩි ගෙදරක්. බොහොම දුප්පත් එකක්. මේ ගෙදර ඉතලා තරුණියක් මේ රජුරෝ ගමන් කරන මාර්ගයේ දිහා ජනෙල් කවුළුවෙන් බලාගෙන හිටියා. ඇය ජනෙල් කවුළුවෙන් බලාගෙන ඉන්න බව රජුරෝ දැක්කා. නමුත් කවුළුවෙන් බලලා ඇය නොපෙනී ගියා. ඇය ඊටාම රූමත් කාන්තාවක්. රූප සම්පත්තියෙන් අනුනායි. රජුට ඒ වෙලාවේ හරියට දැනුනේ පුන්සඳ දෙනෙමින් තිබෙලා වලාවකට වැහුණා වගේ. රජු හරියට ඇතු පිටින් බිමට වැටුණා වගේ දැනුණා. ඒ ස්ත්‍රිය දැක්ක ගමන් විශේෂයෙන් ඒ නිවස දිහා රජුරෝ කීප වතාවක්ම බැලුවා. ඊටාම ඕනෑකමින් හවස් වෙලා ඒ චාරිකාව නිමා කරලා අන්තපුරයට ඇතුල් වුණාට පස්සේ
මෙතන පින්නතුනේ අන්තපුරය කියලා කියන්නේ ඇතුළු නගරය කියන එක. මේ ඇතුළු නගරයට ඇතුළු වුණාට පස්සේ තමන්ට ඉතාමත්ම හිතවත් ඇමතිවරයෙකුට කතා කරලා කියනවා මතකද මම අද අර දෙතුන් පාරක් විශේෂයෙන් බලපු තැන මතකයි ස්වාමීනි. එහෙ හිටපු අර තරුණිය ඔබ දැක්කද? දැක්ක ස්වාමීනි. වහාම ගිහිල්ලා ඇය සස්වාමිකද අස්වාමිකද කියලා දැනගෙන එන්න. අර පුරුෂයා ගිහිල්ලා ඇහැව්වා. නමුත් ඇය විවාහකයි. ඇය ප්‍රකාශ කරා මම සස්වාමිකයි කියලා. අර පුජ්‍යලයා ඇවිල්ලා රජතුමාට කියනවා ස්වාමීනි ඇය විවාහක කාන්තාවක්. ඊට පස්සේ රජුරෝ පණිවිඩයක් යවනවා. එහෙමනම් ඇගේ ස්වාමියාට එන්න කියන්න. ස්වාමියාට මේ පණිවිඩය ලැබෙනකොටම ස්වාමියා දැනගන්නවා අනිවාර්යයෙන්ම මේක මගේ බිරිඳ නිසා මට වෙන්න යන විපතක්. කෙසේ වෙතත් දැන් රජුරුවන්ගේ අනනේ ඒකට අකේකරු වෙන්නට බැරි නිසා ඔහු පැමිණියා. රජුරුවෝ මේ දුප්පත් මිනිසයාට කියනවා අදින් පස්සේ රජ මාලිගාවේ ඉඳලා මේ සියලුම කටයුතු ඔබ සොයා බලමින් වැඩ කරන්නට අවශ්‍යයි. මේ මිනිසයා කියනවා අනේ ස්වාමීනි මට ඒ වැඩේ කරන්න හරි අමාරුයි. මොකද රාජමාලිගාවේ වැඩ බොහොම අමාරුයි. මට කුලී වැඩක් කරලා උපයා ගන්න මුදලින් මම රාජ්‍ය බද්ධ ගෙවලා මම නිදහසේ ජීවත් වෙන්න මට ඉඩ දෙන්න කියලා කියනවා. රජුරෝ කියනවා ඒ බඩු වලින් මට වැඩක් නැහැ. අදින් පස්සේ මාලිගාවේ සියලුම කටයුතු සොයා බලලා ජීවත් වෙන්නට ඕනේ. මෙයා දන්නවා දැන් මේ මාලිගාවේ කටයුතු සොයා බලනවා කියලා කියන්නේ චුට්ට වැරදුනොත් මරණය තමයි උරුම වෙන්නේ. නමුත් ඊටාම යටහත් පහත් මරණයට තියෙන බය නිසා මොහොත පැවැරෙන රාජකාරිය මේ මෙයා අකුරටම සිද්ධ කරනවා. දැන් රජුරෝ හදන්නේ වැඩ පවර මෙයාගේ වැරද්දක් හොයාගන්නට. නමුත් මේ මිනිසයා කිසිම වරදක් වෙන්න ඉඩ තියන්නෙම නැහැ. ඉතින් රජුරෝ හැමදාම මේ මිනිසයාට වැඩ පවර ඔහුගේ බිරිඳ සිහිපත් කර හදවතේ නැගෙන රාග ගින්න බුරා නැගෙන රාග ගිනි අතරමන් වෙයි. රජුරෝ හැමදාම නින්දට යනවා. හෙට මේ මිනිස්යාගේ වරදක් හොයාගෙන මොහුව මරලා දාලා ඔහුගේ බිරිඳ ගන්න බලාපොරොත්තු වෙයි. නමුත් වරදක් දැන් දකින්නටම නැති නිසා රජුරෝ කල්පනා කරනවා මොහුට කරන්නට බැරි වැඩක් පවරන්නට ඕනේ. එක දවසක් රජුරෝ කතා කරලා මේ පුරුෂයාට කියනවා මෙන් යොදුන් 30ක් පමණ ගමන් කරාට පස්සේ යොදුන් 30ක් කියලා කියන්නේ පින්නතුනේ අති දීර්ඝ ගමනක්. යොදුන් 30ක් පමණ ගමන් කළාට පස්සේ තියෙනවා පොකුණක්. ඒ පොකුණේ තිබෙනවා මල් වර්ගයක්. ඒ මල් හඳුන්වන්නේ කුමුදු මල් කියලා.
මෙන්න මේ කුඹුදුමලුත් අරගෙන අනුරුවන් කියන මැටි ටිකකුත් අරගෙන මම නාන්න කලින් වාසරට ආපසු එන්නට ඕනේ. සාමාන්‍යයෙන් සමහර විට රජුරෝ නාන වේලාව සමහරවිට 10ට විතර වෙන්න පුළුවන්. දැන් මේ මිනිස්සයා පාන්දරම පිටත් වෙලා යොදුන් 30ක් දැන් කියලා කියන්නේ 60ක්ම 16ක්. දැන් 60ක්ම 16 ඒවා 30ක් මෙයා පයින්ම ගිහිල්ලා මේ බඩුත් අරගෙන එන්නට ඕනේ. එයා දන්නවා මේක දැන් මේ කරන්න බැරි වැඩක්. මේ මම අනිවාර්යෙන්ම මරන්න කරන යොදන උපක්‍රමයක් කියලා. නමුත් රජුරුවන්ගේ දැන් අනනේ ඒ අන ඉක්මවන්නට බැරි නිසා ඉක්මනට ගෙදරට ගිහිල්ලා බිරිඳට කිව්වා මොනවා හරි වෙලා තියෙනවා නම් මට බත් ටිකක් බෙදලා දෙන්න. දැන් රාජ අනට කීකරු වෙන්නට ඕනේ. බිරිඳ කිව්වා ස්වාමීනි තව ටිකක් වෙලා යයි. බත තාම ලිපේ. මෙයා කියනවා බත ඉදනකම් මට එහෙම ඉන්නට වෙලාවක් නැහැ. මට යොදුන් 30ක් දැන් යන්නට ඕනේ. වතුර කැඳ ටික පෙරලා මට වතුර ටික බත් ටිකක් කොතලා දෙන්න. ඊට පස්සේ බිරිඳ කැඳ පෙරලා බොහොම බාගෙට ඉදුන බත් ටිකක් කොතලා දෙනවා. මෙයා මේකත් අරගෙන යොදුනක් පමණ දුර යනවා. බඩගින්නකුත් වෙනවා. ජීවිතේ කන අන්තිම අවසාන කැමද දන්නේ නැහැ. එහෙම හිතලා මොනවා වුණත් කමක් නැහැ. කෑම එක ලෙහලා ඒකෙන් බත් ටිකක් අයින් කරනවා. අයින් කරලා කොටසක් අනුභව කරනවා. මෙයා අනුභව කර කර ඉන්නකොට පාරේ මිනිස්සෙක් යනවා. එයාට කතා කරලා කිව්වා මම දැන් කෑම කන වෙලාව. ඔයත් එන්න මාත් එක්ක එකතු වෙලා බත් ටිකක් කන්න කියලා ඒ මිනිස්යාටත් ආරාධනා කළා. ඒ මිනිස්යාත් ඒ ආරාධනාව පිළි අරගෙන ආවා. අර පැත්තකට අයින් කරපු බත් ටික එයාට දුන්නා. ඒ මිනිස්යාත් කෑම කාලා පිටත් වෙලා ගියා. නමුත් මෙයාගේ දැන් බත් ටිකන්නේ මෙයා බත් ටිකක් ඉතුරු කරලා ගඟට එතන අසල ගඟක් තිබ්බා ඒ ගඟට විසි කරලා මාළුවන්ට කන්න දුන්නා. වෙන දැන් කරන්න දෙයක් නැහැ. අර මිනිස්සයා ගියාට පස්සේ හයියෙන් කෑ ගහලා කියවා මේ ගඟ ළඟ ඉන්නවනම් දෙවිවරු නාග රාජවරු ඉන්නවනම් මාගේ මේ දුක් ගැනවිල්ල අසත්වා කොසල් මහා රජුරෝ අද මම මරණ චේතනාවෙන් මට කරන්න බැරි රාජකාරියක් පවරලයි තියෙන්නේ. මාගේ මේ මරණයට අකමැති නම් මම මීට මොහොතකට කලින් මිනිසෙකුට බත් වේලක් දුන්නා. මම ඒ මනුස්සයාට බත් වේලක් දීලා අනාගත ජීවිත දහසකට භුක්ති විඳින්න පින් රැස් කරගත්තා. මාළුන්ට කැම වේලක් දීලා අනාගත ජීවිත 100කට කුසල් රැස් කරගත්තා. මේ සියලුම කුසල් මේ ගංගබඩ ඉන්නවනම් යම්කිසි නාග රාජවරු දිව්‍ය රාජවරු ඕන් මේ පින අනුමෝදන් වේවා. මාගේ මේ අවශ්‍යතාවය මුදුන්පත් කරත්වා කියලා ප්‍රාර්ථනාවක් කළා. මෙතන හිටපු නාග රාජයෙක් මහලු වේසෙකුගේ වේසයක් අරගෙන මෙයා ළඟට ඇවිල්ලා අහනවා මොකද්ද දැන් ඔබගේ මේ දුක් ගැනවිල්ල? ඒක අහලා එහෙනම් ඔබේ රැස් කරගත්ත පින මට අනුමෝදන් කරන්න කියලා එයා
පින් අනුමෝදන් වෙලා මෙයාට අනුරුවන් නැටි කොඳු මලුයි ගෙනල්ලා දෙනවා. දැන් හරිම බොහෝම සතුටින් මෙයා මේ ටිකක් අරගෙන ජීවිතේ ලැබුණා කියලා හිතලා යනවා. හැබැයි රජුරෝ දැන් හරි කපටි. රජුරෝ හිතනවා මේ මිනිස්සු කියලා කියන්නේ හරිම කපටි જાතියක්. මිනිසුන්ට කරන්න බැරි දෙයක් නැහැ. මේ මිනිසයා මොන හරි උපක්‍රමයකින් හරි මොන විදියකින් හරි මේ දේවල් දැන් අරගෙන ආවොත් අදත් මොහුගේ මරණය පරක්කු වෙනවා. ඒ නිසා මොකද කරන්නේ? වෙනදාට වඩා කලින් රජුරෝ රජ වාසලේ නගරයට ඇතුල් වෙන දොරටුව වැහැව්වා. වහලා යතුරක් අරගෙන රජුරෝ යනවා. මේ මිනිස්සයා දැන් වෙලාවට මේ ඇවිල්ලා ඇයි අද මේ කලින්ම දොරටුව වහලා තියෙන්නේ? දොර ළඟ ඉන්න මේ දොරටු පාලකයා කියනවා මට කරන්න දෙයක් නැහැ. රජුරෝ තමයි මේක වස්තවලා තියෙන්නේ. ඉතින් යතුරු දෙන්න දැන් ඔබ යතේනේ. මේ රජුරවන්ට අවශ්‍ය දේවල් මට ඒවා දැන් රජුරවන්ට ගෙනියන්නට ඕනේ. ඒ නිසා දොර අරින්න. මෙයා කියනවා දොර අරින්නට බෑ. රජුරෝ අද යතුරත් අරගෙනම තමයි ගියේ. මෙයා කල්පනා කළා එහෙනම් මට ගැලවෙන්න විදියක් දැන් ඇත්තම නැහැ. දැන් මෙයා මේ ගෙනාපු අර බඩු මුට්ටු ටික තිබ්බා අර වාසල් පවුරු වලින් කියලා එයා නිදහසේ ඇවිදින්න ගියා. රජුරෝ දැන් හෙට උදේන දැන් මේ මිනිස්සයා එන්නේ දොර වහලානේ. හෙට මේ මිනිස්සයා මරනවා. හෙට දවල්ට ඔහුගේ බිරිඳ කරගෙන එන්න පුළුවන්. සමහර විට හෙට හවසට ඇයත් සමග යහන්ගත වෙන්න පුළුවන්. මේ වගේ මහා රාග ගින්නකින් පිච්චි පිච්චි රජුරෝ දැන් හවස හැන්දෑවේ යහනට ගියා. රජුරෝ යහනට ගිහින් මේ රාගයෙන් දෙවි දෙවි පිච්චි පිච්චි ඉන්න වෙලාවේ රජුරවන්ට දැන් නිින්ද යන්නේ නැහැ. අද නිින්දේදී මෙහෙම ඉන්නකොට රජුරවන්ට ඇහෙනවා හඬවල් හතරක්. හරි භයානක හඬවල් හතරක් ඇහෙන්නේ. එක අකුරයි ඇහෙන්නේ. ඒ හඬවල් හතරේ. ඉස්සරලාම ඇහෙනවා දූ කියන શબ્දය. ඒක හරියට මුළු නගරය පුරාම දෝංකාරය දීගෙන යනවා වගේ ඇහෙන්නේ. තව ටිකකින් ස කියන શબ્දය ඇහෙනවා. තව ටිකකින් න කියන શબ્දය ඇහෙනවා. තව ටිකකින් සෝ කියන શબ્දය ඇහෙනවා. මේක එතකොට දූ ස න සෝ කියලා තමයි රජුරවන්ට ඇහෙන්නේ. මේ රජුරෝ මේ හඬට මොනතරම්නම් බය වුණාද කියනවා නම් ඇඳේ ඉඳ වෙනවා රජුරවන්ට. ඇඳේ ඉඳගෙන රජුරෝ කල්පනා කරනවා මොකක් හරි මට මහා ලොකු විපතක් නැත්නම් මගේ අග්‍ර මහේසිකාවට විපතක් නැත්නම් මගේ රටවැසියාට මහා බරපතල විපතක් එළිවෙච්ච ගමම්ම පුරෝහිත බ්‍රාහ්මණයාට කතා කරලා අහනවා ඊයේ රෑ මම මෙන්න මේ වගේ සත්‍යයක් මට ඇහුණා. ඒක කාට විපතක් ගැන කාරණාවක්ද? මටද මල්ලිකාටද රටවැසියාටද? මේ පුරෝහිතයා කල්පනා කළා මේකේ අර්ථය නම් බොහොම ගැඹුරුයි. ඒක රජුරවන්ට දැන් කියන්නත් බෑ. මට ඒක කියන්න තේරෙන්නේ නැහැ. නමුත් මම දැන් මේක දන්නේ නැහැ කියලා කිව්වොත් මම මේ ශාස්ත්‍රය දන්නේ නැහැ කියලා රජුරෝ මම මෙතනින් අයින් කරන්නත් පුළුවන්. ඒ නිසා මෙයා කියනවා රජතුමනි
මහා ලොකු විපතක සේයාවක් නම් පේනවා. හැබැයි මේකෙන් නිදහස් වෙන්නට නම් මහා ලොකු යාගයක් කරන්නට ඕනේ. සත්තු දහස් ගණන් ගෙනල්ලා බෙලි කපලා ඒ ලේ ගිනි දෙවියන්ට පුදලා මහා ලොකු යාගයක් කරලා මේකෙන් අත මිදෙන්නට අවශ්‍යයි. එයා දැන් සම්පූර්ණයෙන්ම රජුරවන්ට වැරදි අදහසක් තමයි ලබා දෙන්නේ. තමන්ගේ රැකියාව ආරක්ෂා කරගන්නට ඕන නිසා. දැන් රජුරව ඒකට සූදානම්. සියලු දෙනාගේම ජීවිතවලට වඩා මට වටින්නේ මගේ ජීවිතය. දැන් රජුරව එළුවෝ දහස් ගණන්, බැටළුවෝ දහස් ගණන්, අස්වැයෝ දහස් ගණන් එකතු කරනවා මේ බිලි පූජාවට යන්න මරන්න. මල්ලිකා දේවිය උදේ රජුරෝ ඉන්න තැනට ඇවිල්ලා අහනවා රජතුමනි අද මොකද මේ වෙනදා වගේ ඔබගේ මුහුණේ ප්‍රියමනාප භාවයක් දැක ගන්නට ලැබෙන්නේ නැත්තේ? ඔබගේ මුහුණ නිකම් මලානික වෙලා වගේ. ඔබගේ තොල් බියලිලා ගිහිල්ලා බයකින් පීඩාවකට පත් වෙලා වගේ. ඔබ සිටින්නේ. රජුරෝ කියනවා මගේ ඒ මලානික බවෙන් නුඹට ඇති වැඩක් නැහැ. මට මොනවා වුණත් ඔබට වැඩක් නැහැනේ කියලා. ටිකක් සැරට කතා කළා. මල්ලිකා දේවිය කියනවා ස්වාමීනි එහෙම කියන්නට එපා. මම කවදාද ඔබ වහන්සේට අනුතුරක් වෙනකම් බලාගෙන හිටියේ. කාරණාව මට කියන්න. මටත් පුළුවන් වෙයි විසඳුමක් දෙන්න. ඒ වෙලාවේ අර කාරණාව කියනවා. මම ඊයේ මෙන්න මේ වගේ සත්‍යයක් ඇහුවා. ඒක මම උදේම පුරোহিত බ්‍රාහ්මණයාගෙන් ඇහුවා. පුරোহিত කියනවා ඒක මට ලොකු විපතකට හේතුවක් කියලා. ඒ නිසා මේ වගේ මහා යාගයක් කරන්න කිව්වා. දැන් මං ඒ යාගය කරන්නට මිනිසුන්ට නියම කළා. ඒ වෙලාවේ මල්ලිකා දේවිය අහනවා ස්වාමීනි එක මිනිසෙකුගේ ජීවිතය බේරන්න දහස් ගානකගේ ජීවිත මරලා පුළුවන් කියලා මොන මොඩයාද ඔබ වහන්සේට කියලා දුන්නේ කියලා අහනවා. එහෙම කියලා කරුණු කාරණා පැහැදිලි කරලා දුන්නා. පැහැදිලි කරලා කියනවා මුළු ලෝකයේ පිළිබඳව මනා වූ නුවණක් තිබෙන තථාගතයන්න් වහන්සේ සරත් නුවර වැඩ ඉන්නවා. උන්වහන්සේ වැඩ ඉන්නකොට මේ අඥානයන්ගෙන් උපදෙස් අරගෙන සංසාරේ පව් කරගන්න ලෑස්ති වෙනවද ඔබ වහන්සේ කියලා අහනවා. ඒ වෙලාවේ කියනවා මල්ලිකා එහෙනම් අපි දැන් යම් බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න. කියලා උන්වහන්සේට මේ කාරණාව මතක් කරමු. දෙන්නම ගියා බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න. බුදුරජාණන් වහන්සේ අහනවා මොකද මේ අවේලාවේ කියලා. දැන් බුදුරජාණන් වහන්සේ ළඟට ගියාට මොකද? රජුරෝ දැන් කතා බහක් නැහැ. මල්ලිකා දේවිය කියනවා ස්වාමීනි අපේ මහා රජුරෝ ඊයේ රාත්‍රියේදී මෙන්න මේ වගේ සත්‍යයක් අහලා බය වෙලා. ඒක පුරোহিত බ්‍රාහ්මණයාට කීවට පස්සේ ඒකට මෙන්න මේ විදිහේ යාගයක් කරන්න කියලා මෙයාට උපදෙස් දීලා. ස්වාමීනි ඒකට නිසි විසඳුමක් ඔබ වහන්සේගෙන් දීලා මේ පුජ්‍යලයාගේ ඥානවන්ත මනස පහදලා දෙන්නයි මම ඔබ වහන්සේ ළඟට එක්කගෙන ආවේ. බුදුරජාණන් වහන්සේ කරුණු කාරණා සාකච්ඡා කරලා මහා නුවණින් බුදුරජාණන් වහන්සේ මේ කාරණාව දැකලා රජුරවන්ට ඇහිච්ච හඬවල් ටික අහලා රජුරවන්ට මේ හඬවල් ඇහුනේ ඇයි? මේ හඬවල් ඇහුනේ කොහෙන්ද? මේ හඬවල් ඇහෙන්න හේතුව මොකක්ද කියලා අතීත කතාවත් එක්කම රජුරවන්ට පැහැදිලි කරලා දෙනවා. අතීත කතාව තමයි කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කාලේ සිද්ධ වෙන සිදුවීමක්.
20,000ක් මහා සංඝරත්නයේ පිරිවරාගෙන කාශ්‍යප බුදුරජාණන් වහන්සේ මේ නගරයට වැඩියා. මිනිස්සු ඉතාමත්ම සතුටින් යහුසුලුව දාණය පිරිනැමුවා. බුදුරජාණන් වහන්සේ ඇතුළු 20,000ක මහා සංඝරත්නයට දන් පැන් පූජා කරමින් බොහෝ පින්කම් කරගත්තා. මේ නගරේ හිටියා එක්කෙනෙකුට 40 කෝටියේ ධනය තියෙන සිටු කුමාරවරු 4 දෙනෙක්. මේ 4 දෙනා එක තැනකට එකතු වෙලා කල්පනා කරනවා අපි මහා ධනවත්තු මේ ධනය තියාගෙන මෙහෙම ජීවත් වෙලා අපි නිකම්ම මැරිලා යනවා. ඊට කලින් මේ ධනයෙන් අපි වැඩක් ගන්නට ඕනේ. මොනවද දැන් අපි මේ ධනයෙන් කරන්නේ කියලා සාකච්ඡා කරා. නමුත් මේ කාටවත් අදහසක් ආවේ නැහැ. බුදුරජාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයේ වැඩම කරලා ඉන්නවා. උන්වහන්සේලා උදෙසා පින්කම් කරලා අපි මේ සංසාරේ කෙලවර කරමු කියලා අදහසක් ඒ කාටවත් ආවේ නැහැ. එක්කෙනෙක් කියනවා අපි හොඳට උයලා අවුරුදු 3ක් 4ක් වෙච්ච පරණ වෙච්ච ඇල්හාල්. මොකද මේ ඇල්හාල් පරණ වෙන්න රසයි. ඒ පරණ ඇල්හාල් ගෙන්නගෙන අසුත් එක්ක උයලා හොඳට රසට අනුභව කරමු. තව එක්කෙනෙක් කියනවා අපි ධාතු ක්‍රීඩා කරමින් මත් වතුර පාවිච්චි කරමින් නටමින් ගයමින් විනෝද වෙමින් කල් යවමු. තව එක්කෙනෙක් යෝජනා කළා අපි විවිධ වර්ගයේ ආහාර පාන හදවා මත් වතුරත් පාවිච්චි කර මේ කෑම කකා අපි දවස ගෙවලා සතුටු වෙමු. හතරවෙනි කෙනා යෝජනාවක් කළා අපි දැන් අවිවාහකයි. නමුත් අපි දවසෙන් දවස එක ස්ත්‍රීන් ගෙන්නගෙන ඔවුන්ට මිල මුදල් ගෙවමින් ඔවුන් සමග සතුටු වෙමින් නටමින් ගයමින් විනෝද වෙමින් කාලය ගෙවමු. දැන් මේ අන්තිම පුජ්‍යලයාගේ යෝජනාවට අනිත් තුන් දෙනාම කැමති වුණා. මේ විදිහට සල්ලාල ජීවිතයක් ගත කරලා මැරිලා ගිහිල්ලා අවීචයේ ඉපදුනා. අවීචයේ ඉඳලා කල්ප ගණන් අවීචයේ දුක් විඳලා. අවීචයේ දුක් විඳලා මේගොල්ලෝ ලෝකුඹු නිරයට වැටුණා. ලෝකුඹු කියන නිරය යොදුන් 60000ක් දිගයි. යොදුන් 60000ක් පළලයි. මේකේ පතුලට යන්න කොච්චර කාලයක් යනවද? අවුරුදු 30000ක්. මේකේ තියෙන්නේ තනි කරම බුණු වෙච්ච ගිනිගත්ත යකඩ ලෝදිය. ඒවා හැම වෙලාවෙම ගිනි ගනිමින් තියෙන්නේ. මේකේ පතුලට යන්න අවුරුදු 30000ක් යනවා. හරියට බත් මුට්ටියක හාල් පැහෙනවා වගේ තමයි මේකේ නිර්සත්තු ඉන්නවා කියලා සඳහන් කරන්නේ. දැන් ඔබ දන්නවා හාල් පැහෙන වෙලාවකට හාල්ලට උඩේනවා යට යනවා. මේගොල්ලොත් උඩේනවා යට යනවා. හැබැයි උඩේන්න අවුරුදු 30000යි යට යන්න අවුරුදු 30000යි. රවුම කැරකිලා උඩට එනකොට අවුරුදු 30000 60000 පිරෙනවා. මේ ලෝකුඹු නිරේ තමයි මේගොල්ලෝ පැහෙන්නේ. මෙන්න මේ සිට කුමාරවරු 4 දෙනා එකවරම තමයි අවුරුදු 30000 ගෙවිලා උඩට එන්නේ. උඩට ආපු ගමන්ම මේ අය එකිනෙකාගේ මූණ බලාගෙන පණිවිඩ 4ක් කියන්න ලෑස්ති වෙනවා. නමුත් මෙයාලට පණිවිඩ 4ක් කියා ගන්නට ඕනි වුණාට එක අකුරයි කියන්න පුළුවන් වෙන්නේ. ආපසු යටට යනවා. පණිවිඩය කියලා ඉවර කරන්න බෑ. අන්න ඒ අකුරු 4 තමයි මේ රජුරවන්ට ඇහෙන්නේ. බුදුරජාණන් වහන්සේ රජුරවන්ගෙන් අහනවා ඉස්සරලාම ඇහිච්ච හඬ මොකද්ද? රජුරෝ කියනවා ස්වාමීනි ඉස්සරලාම ඇහුනේ දුක් කියන ශබ්දය. අන්නේ එයාට කියලා ඉවර කරන්න බැරි වෙච්ච කාරණාව බුදුරජාණන් වහන්සේ සර්වඥතා ඥාණයෙන් දකිනවා. උන්වහන්සේ රජුරවන්ට කාරණාව සම්පූර්ණ කරලා ප්‍රකාශ කරනවා. දුක් ජීවිතම් අජීවම්හ
යේ සන්තේන දදම්ම හසේ විච්ඡමානේසු භෝගේසු දීපන්න කම්ම අක්කනෝ. මේක තමයි දැන් මෙයා කියන්න ලෑස්ති වුණ පණිවිඩය. දිය යුතු දේ තිබියදීත් දීමට සුදුසු අය සිටියදීත් අපි මනාවේ ධනය දන් දීලා කුසල ධර්ම රැස් කරගෙන සංසාරේ කෙටි කර ගත නැති එකේ විපාකය තමයි අද මේ තරම් මේ දුක් විඳින්නේ. යන කාරණාව තමයි දැන් මෙයා මේ ලෝක සත්‍යයට කියන්න උත්සාහ කළේ. නමුත් කියන්න පුළුවන් වෙන්නේ දූ කියන වචනය විතරයි. දීතුතරම් ධනයක් තිබුණා. කෝටි 40ක් මෙයාලට තිබුණ එක්කෙනෙකුට. දෙන්න සුදුසුත් හිටියා. කාශ්‍යප බුදුරජාන් වහන්සේ ජීවමානව වැඩ ඉන්න කාලේ. නමුත් ලබාගත් ධනය ඥානවන්තව පරිහරණය කරන්න නොදන්න නිසා ධනයම නිරේ පාර බවට පත් කරගන්නට යෙදුණා. දෙවෙනි පුච්චලයාට ඇහෙන්නේ ස කියන શબ્දය. සත්‍ති වස්සේ සහස්සානි පරිපුත්තානි සබ්බසෝ නීරේ පංච මානානං කදා අන්තෝ බහිස්සති. හැම අතින්ම 60000ක් වර්ෂ පිරීමෙන් ලෝකුඹ නිරයේ පැහැෙන අපට කෙලවරක් නම් කවදා දකින්නටද කියලා සඳහන් කරනවා. සත්‍ති වස්සේ සහස්සානි කියන්නේ වචනේ ප්‍රකාශ කරන්නට තමයි මෙයා මේ ස කියන වචනේ පාවිච්චි කරන්නේ. අනිත් කෙනා සඳහන් කරනවා නක්ති අන්තෝ කුතෝ අන්තෝ න අන්තෝ පතිස්සති කදායි පකතම් පාපං මම තුයිහංච මාරිස. දැන් මේ න කියන කතාවටයි මෙයා කියන්නේ නත්ති අන්තෝ කුතෝ අන්තෝ කියන කාරණාව. ඒකේ තේරුම සඳහන් කරනවා මමත් තොපත් පව් වශයෙන් කරන ලද දෙයින් දුක් කෙලවරක් නැතුවම විඳවනවා. මමත් තොපත් අතීතයේ සීමාවක් නැතුව පව් කරලා ඒ පාපයන් අද සීමාවක් නැතුව මෙතෙන්ට වෙලා විඳවනවා. අන්තිම එකනා සෝ කියන එක තමයි ප්‍රකාශ කළේ. සෝ හිනෝන ඊතෝ ගංකා යෝනින් ලත්තාන මානසෙන් වදඤ්ඤ සීල සම්පන්නෝ කහාමි කුසලං බහොන්. අවසාන අකුරට කොට ඇහුනේ සෝ දුසනසෝ. සෝ හිනෝන ඊතෝ ගංකා යම් හේතුවකින් මේන් මිදිලා යෝනින් ලද්දාන මානුසෙන් මනුස්ස ජීවිතයක් ලබා ගන්නට පුළුවන් වුණොත් වදඤ්ඤෝ සීල සම්පන්නෝ ජීවිතයේ එක මොහොතක්වත් සිල්වත් නැතුව නම් ඉන්නේ නැහැ. කහාමි කුසලං බහෝන් කුසල් කරන්න කිසිසේත්ම මැලි වෙන්නේ නැහැ. නමුත් කුසල් කරගත යුතුයි ජීවිතයේ සීලයෙන් පෝෂණය කරගත යුතුයි කියන එක මේගොල්ලන්ට දැන් දැනෙන්නේ නිරේ ගිහිල්ලා දුක් විඳින වෙලාවට. මේගොල්ලෝ මෙන්න මේ විඳින දුක අපිත් ඕනතරම් සංසාරේ භුක්ති විඳින්නට ඇති අතීතේ. නමුත් දැන් ඒක අපට මතක නැති නිසා අපේ ජීවිත මේ වගේ අකුසල් කරගත්ත වාරයේ සීමාවක් නැහැ. දැන් රජුරවන්ට මේ කාරණාව බුදුරජාණන් වහන්සේ මනාව පැහැදිලි කරලා දුන්නා. එදා මේ වචන දෙක කියපු අය මේ නිර්සත්තු ටික තාමත් ලෝකුඹුලේ පතුලට යනවා. තාම අවුරුදු 1000ක්වත් ගෙවිලා නැහැ පතුලට යන්න. බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පාලා දැන් අවුරුදු වසර 2000 ගාණක් ගෙවිලා මේ වචන ටික ඇහිලා. නමුත් මේගොල්ලන්ට තාම අවුරුදු 10ක්වත් ඒ ලෝකුඹුලේ ගෙවුනේ නැහැ. තාම පතුලට යනවා. ඉතින් 60000ක් 30000ක් පතුලට ගිහිල්ලා ආයෙ බහිලා 30000ක් උඩට එනවා. ඒ උඩට ඇවිල්ලා ගොඩ වෙනවා කියලා සීමාවක් නැහැ. ආයෙ පතුලට යන්න පුළුවන්.
ආය ගොඩ එන්න පුළුවන්. දැන් මොකද්ද එතකොට මේක අපි කරගත්තු අකුසලය? පරදාර සේවනය. සාමාන්‍යයෙන් පින්නතුනේ ගිහි ජීවිතය ගත කරන අයට කාම සේවනය බුදුරජාණන් වහන්සේ තහනම් කරලා නැහැ. ඒක ස්වභාවයෙන් තහනම් වෙලත් නැහැ. නමුත් වැරදි කාම සේවනය, වැරදි කායික ඇසුර ඒක ආර්යයන් වහන්සේලා බොහෝසේ පිළිකුල් කරනවා. ස්වභාව ධර්මයක් ඒකට කැමති නැහැ. යමෙක් එහෙම හැසිරෙනවා නම් ඒ අයට බොහෝසේ දුක් විඳින්නට සිද්ධ වෙනවා. සතර අපායෙන් මිදෙන්නට බැරුව යනවා. ඒ වගේ මහා අනාගත දුක් කන්දයකට උරුමකම් කියන්නට වෙනවා. එහෙමනම් මේ තුන්වෙනි ශික්ෂාපදයේ උල්ලංඝනය කිරීම ඒකත් අපි හොයන සුළු සැපයක්. නමුත් මේ සුළු සැපය නිසා මහත් වූ දුකකට අනාගතයේ මුහුණ දෙන්න සිද්ධ වෙනවා නම් ඒ මහා දුකක් විඳිනවට වඩා සුළු සැපය අත්හරින එක වටිනවා. ඒ සුළු සැපය අත්හැරියාම මහත් වූ සැපයක් ලැබෙනවා නම් ඒ සුළු සැපය කොහොමත් අත්හරින එක තවත් හොඳයි. මේ කාරණා පිළිබඳව පින්නතුනි අපේ පින්නතුන් නොදන්නවා නෙමෙයි. එහෙනම් මෙහි ආදීනව හැටියට කරුණු පැහැදිලි කරනකොට මොන වාගේ කරුණද බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවාද කියන කාරණාව ටිකක් සාකච්ඡා කරොත් මේකට හොඳ උදාහරණයක් තමයි අපේ පිටකේ සඳහන් වෙන තේරි ගාථාවල ඉසිදාසි කියන තෙරණිය සඳහන් කරන කාරණාව. ඉසිදාසි කියලා කියන්නේ බොහෝම ධනවත් පවුලක ඉපදිච්ච කෙනෙක්. පස්ස කාලේ මෙයා පැවිදි වෙනවා. පැවිදි වෙලා ඉසිදාසි තමන් නමයි ඉසිදාසි තෙරණිය දැන්. මේ තෙරණියත් එක්ක තව බෝධි තේරී කියලා තෙරණියකුත් හිටියා. එක දවසක් ඉසිදාසි තෙරණිය බෝධි තෙරණියයි පිණ්ඩපාතේ වැඩම කරලා දානේ වළඳලා පාත්‍රා සෝදලා පසක තියලා විවේකීව ඉන්න වෙලාව බෝධි තෙරණිය ඉසිදාසි තෙරණියගෙන් අහනවා ඔබ බොහොම ලස්සනයි. ඔබේ හැම බොහොම පැහැපත්. ඔබ තවම තරුණ වයස ඉක්මවලා නැහැ. මොන හේතුවක් නිසා මේ වයසේම පැවිදුණාද කියලා. එහෙම අහපුවාම මේ ඉසිදාසි සඳහන් කරනවා එහෙමනම් මම පැවිදුනේ ඇයි කියලා මගේ කතාව දැන් අහන්න කියලා. එහෙම සඳහන් කරලා කියනවා මම අවන්ති රට සීල සම්මුත කියන සිටුවරයාගේ දුව. ඒ කාලේ මගේ තාත්තාගේ නම සීල සම්මුත. මම ජීවත් වුණේ අවන්ති කියන රටේ. මම තරුණ වයසට ආවට පස්සේ මගේ තාත්තා බොහෝම ධනවත් සිටුවරයෙකුට මේ සිටු පවුලකට මම විවාහ කරලා දුන්නා. මම ඒ ගෙදර විවාහ වෙලා ගිහිල්ලා ඒ ගෙදර මගේ ස්වාමියාගේ අම්මට තාත්තට මගෙන් යම්කිසි යුතුයකමක් වෙන්න තිබුණාද ඒ හැම යුතුයකමක්ම මම නොපිරිහෙලා ඉෂ්ට කරා. මම මගේ ස්වාමියාගේ අම්මගේ තාත්තගේ හැමදාම දෙපා සෝදනවා. ඒ අය වෙනුවෙන් කරන්න තිබෙන යුතුයකම් ටික ඒ සියල්ල ඉවර කරලා මම මගේ ස්වාමියාගේ සහෝදර සහෝදරියන්ට හිතවත් අය අපේ ගෙදර එනකොට මන් වහාම හුනස්නෙන් නැගිටිනවා. නැගිටලා අසුන් පනවලා ඒ අය පිළි අරගෙන ආසනවල වඩා හිඳවලා ඒ අයට කැමැති විදියට සංග්‍රහ කරනවා. මගේ ස්වාමියාට මම පුදුමාකාර විදියට ලෙන්ගත් වේ. මම ස්වාමියා ළඟට යනකොට මම යන්නේ වැඳගෙන. ගිහිල්ලා කතා කරන්නේ වැඳගෙන. මගේ ස්වාමියාට යම් කිසි යුතුයකමක් කරන්න තිබුණා නම් කිසි අඩුපාඩුවක් නැතුවම කරනවා. උයලා පිහලා බොහොම ප්‍රණීත විදියට කෑම බීම ටික සපයලා දෙනවා. එකම පුතෙක් ඉන්න අම්මා කෙනෙක් ඒ පුතාට කොහොම සලකනවද? මන් මගේ ස්වාමියාට එහෙමයි සැලකුවේ. පනාව අරගෙන සුවඳ විලවුන් අරගෙන සුවඳ අඳුන් ටික අරගෙන මගේ ස්වාමියා ළඟට ගිහිල්ලා
ඉස පීරලා හඳුන් ගල්වලා සුවඳ ඉහලා 16ක් කටයුතු කරනවා වගේ මන් මගේ ස්වාමියාට සත්කාර කරනවා. නමුත් වැඩි කාලයක් ජීවත් වෙන්න බැරි වුණා. ස්වාමියා මට ස්වාමියාගේ ගෙදර යන්න කීවා. ස්වාමියා මාව ප්‍රතික්ෂේප කළා. ස්වාමියාගේ මව්පියෝ ඇහැව්වා "ඇයි පුතේ, ඉසිදාසි හරි දක්ෂයි. ඉසිදාසි හරි දෙයක්යි. ඉසිදාසි හරි පඬිතයි. ඒ වගේම ඇය බොහෝම නිර්හංකාර ගතිගුණ වලින් යුක්තයි. ඉතින් ඇයි ඇයට යන්න කියන්නේ?" නමුත් ස්වාමියා කියනවා "මට ඇයත් එක්ක ජීවත් වෙන්න බෑ. ඇය මේ ගෙදරින් ගියේ නැත්තම් මම මෙහෙන් යනවා." එහෙම සඳහන් කළාම මගේ ස්වාමියාගේ මව්පියෝ පුතාට තියෙන ආදරය නිසා ඒ ගෙදරින් මාව බැහැර කළා. මම ආයේ අඬ මගේ තාත්තා ළඟට ආවා. තාත්තා ළඟට ආවට පස්සේ තාත්තා ආයේ නැවත වතාවක් කලින් විවාහ කරලා දුන්න සිටු කුලයට වඩා ධන සම්පත් වලින් අඩු නමුත් තවත් සිටුවරයෙකුට මම විවාහ කරලා දුන්නා. එයාට යම්කිසි දෑවැද්දක් කලින් තැනට දුන්නද ඒන් භාගයක් විතර දෙවෙනි තැනට දුන්නා. මම ඒ ගෙදරත් ඒ විදිහටම සේවය කළා. නමුත් මට එහි ඉන්න උනේ මාසයක් විතර. ඒ ස්වාමියාත් මාව බැහැර කළා. මගේ කිසි වැරදක් තිබුණා නෙමෙයි මේ. මෙච්චර සලකලා ඕන් මම බැහැර කළා. ඊට පස්සේ මගේ තාත්තා මම ගෙදරට හිඟමනේට ආපු යාචකයෙකු දුන්නා. ඒ යාචකයාගේ හිඟා කන උපකරණ තාත්තා අරන් තියලා එයාගේ වැරහැලි ඇඳුම් ටික අයින් කරලා එයාට හොඳ ඇඳුම් අඳලා ඒ යාචකයා මගේ තාත්තගේ බෑන කරගත්තා. ඔහුට පුදුම විදිහට සැලකුවා. ඔහුට දැන් හිඟා කන ජීවිතයක් නැහැ. බොහොම ඉසුරුමත් පුජ්‍යලයක් වගේ. නමුත් වැඩි කල් හිටියේ නැහැ. ඔහු මගේ තාත්තට කියනවා "මගේ වැරහැලි රෙදි ටිකයි මගේ හිඟා කන පාත්‍රය මට දෙන්න. මට මීට වඩා ඒ ජීවිතයේ සැපයි. මම කැමති නැහැ ඉසිදාසත් එක්ක ඉන්න කියලා." මේ විදිහට අවස්ථා තුනකදීම ස්වාමියෝ මාව දාලා ගියා. ඊට පස්සේ මම බොහොම කලකිරුණා. එක්කෝ මහාන වෙනවා නැත්නම් මැරෙනවා කියලා හිතුවා. මේම කල්පනා කර ඉන්නකොට අපේ ගෙදරට පින්ඩපාතේ වැඩියා ජිරදත්තා කියලා එක භික්ෂුණීන් වහන්සේ නමක්. මන් උන්වහන්සේට බොහෝසේ උපකාර කළා. තන්පෙන් පිළිගැන්නුවා. ඒ ඉවර වෙලා මම මේ භික්ෂුණීන් වහන්සේගෙන් පැවිදි වෙන්න අවසර ඉල්ලුවා. එතනිය මාව පැවිදි කළා. ඒ පැවිදි වුණාට පස්සේ පැවිදි වෙන්න කලින් මගේ තාත්තා මට කීවා ගෙදරට වෙලා බ්‍රහ්මචාරීව ඉඳගෙන බොහොම පින්කම් කරගන්න කියලා. නමුත් මම ඒකට කැමති වුණේ නැහැ. ඊට පස්සේ මගේ තාත්තා මට කීවේ එහෙනම් දෙපා සතුන් අතර අති උත්තරීතර වූ ලෝතර ශාසනයේ පැවිදි වෙලා මේ සංසාරයෙන් පුළුවන් තරම් ඉක්මනට කෙටි කරගන්න කියලා. මම පැවිදි වෙලා දින 7කින් අභිඥාවක් ලැබුවා. මා විසින් ලබාගත් මේ අභිඥාව නිසා විශේෂයෙන් සඳහන් කරනවා ත්‍රිවිද්‍යා ප්‍රාප්ත වුණා කියලා. පැවිදි වෙලා දවස් 7කින්. අන්නේ ත්‍රිවිද්‍යා ප්‍රාප්ත අභිඥාව ලබාගත් මට මගේ ආත්ම 7ක් අතීතයේ මට පේන්න පටන් ගත්තා. අන්න ඒ කාලේ මං කරපු යම්කිසි පාප කර්මයක් වේද ඒ පාප කර්මය මම දැන් කියන්නම්. එහෙම කියලා බෝධි තෙරණියට දැන් කිසිදාසි තෙරණිය කියනවා. සඳහන් කරනවා මම ඒරකච්ච නම් නුවර බොහොම ධනය තියෙන රන් කරුවෙක් වුණා. ඒරකච්ච නුවර බොහොම ධනය තියෙන රන් කරුවෙක් වෙලා හිටියා. මම ඒ කාලේ වැරදි කාම සේවනයක යෙදුණා. මෙන්න මේ වැරදි කාම සේවනය නිසා මම නිරේ උප්පත්තිය ලැබුවා. කර්මපතේ රහුන් වෙච්චාම ඒක ඒකාන්තයෙන්ම නිරේ උපදින්නට වෙනවා කියන කාරණාව සඳහන් වෙනවා. ඒක මේ ක්‍රියාවට විතරක් නෙමෙයි මේ පංචෙන් ගැනම කතා කරනකොට. ඒ සිල්පද පහම කර්මපත කියලායි සඳහන් කරන්නේ. මොනවද මේ කර්මපත කියලා කියන්නේ? මරණ මොහොතේ මතක් වුණොත් ඒ කාන්තෙම නිරේ උපද්දවනවා. කරුණෝ කීපයක් සම්පූර්ණ කරගෙන තමයි
මේ කර්මපතයක් සිද්ධ වෙන්නේ. එතකොට දැන් මේ පංචිල් හරියටම උල්ලංඝනය කරොත් කර්මපත බවට පත් වෙනවා. ඉතින් දැන් මේ වැරදි කාම ශ්‍රේණය කර්මපතයක් බවට පත් වෙලා මේ නිරේ උත්පත්තිය ලැබලා දැන් ඉසිදාස සඳහන් කරනවා මම යෞවන මදයෙන් මත් වෙලා පරදාන සේවනය කළා. යෝඩ් මදය නිසා. ඒක නිසා මම නිරේ ඉපදුනා. අති දීර්ඝ කාලයක් අති භයානක වූ නිරේ භයානක දුක් විඳා. එහෙම දුක් විඳලා නිරේ නිදහස් වෙලා තිරිසන් වෙලා ඉපදුනා. මං තිරිසන් වෙලා ඉපදෙනකොට මන්නේ නිරයෙන් වෙලා නිදහස් වෙලා ඉස්ලාම ඉපදුනේ බැඳිරියෙකුගේ බඩේ වඳුරු පැටියෙක් වෙලා. ඒ කාලේ මම වඳුරු පැටියෙක් වෙලා ඉපදිලා දවස් කිහිපයක් යනකොට නායක වඳුරා දින 7කින් මගේ පුරුෂ ලිංගේන්ද්‍රය කඩලා දැම්මා. අසීමාන්තික වූ වේදනාවෙන් මං හඬමින් වැළපෙනකොටම පුරුෂේන්ද්‍රය ගලවලා දැම්මා. ඒක එක ආත්මයක විඳපු තවත් එක් දුකක් තිරසන්නාත්මය. ඉන් පසුව මම සින්දචාර කියන වනයේදී කනරෙච්ච කොරවෙච්ච එළු දෙනෙකුගේ කුසේ පිළිසිඳ ගත්තා. එළු දෙනගේ ඇස් පේන්නෙත් නැහැ. ඒ වගේම එළු දෙන කොරයි. මං ඇගේ කුසේ පිළිසිඳ ගත්තා. මං ඉපදුනාට පස්සේ මගේ ශරීරයේ ශක්තිය වැඩි වෙන්න ඕනේ කියලා මිනිස්සු මගේ බීජෝත්පාදනය කළා. 12 අවුරුද්දක් තිස්සේ ගම් දරුවන්ගේ බර උහුලන්න මට සිද්ධ වුණා. මේ ළමයි එළුවන්ගේ පිටේ නැගලා එහෙ මෙහෙ යනවා. එළුවා වාහනයක් කරගන්න, ශක්තිය වැඩි කරගන්න බීජෝත්පාදනය කළා. ඒ වුණාට මගේ බීජ ගලවපු තැනට පණුව වැහැව්වා. සෑහෙන කාලයක් ඒ පණුව කන වේදනාව විඳ 12 අවුරුද්දක් මේ දරුවන්ගේ බර උස්සන්න මං කටයුතු කළා. ඒන් මැරිලා ගිහිල්ලා මම නැවත වතාවක් ගවදෙනෙකුගේ කුසේ ඉපදුනා. ඒ ගවදෙනෙකුගේ කුසේ ඉපදුනාට පස්සේ මාස 12ක් විතර යනකොට ආයෙත් මගේ බීජෝත්පාදනය කළා. ශක්තිය වැඩි වෙන්න කියලා. ඒ නිසා මට නගුල් අදින්න සිද්ධ වුණා. බර පටවපු කරත්ත අදින්න සිද්ධ වුණා. මට මේ හැම දෙයක්ම දැන් මේ වෙන්නේ මේ පරදාර කර්මයේ අවශේෂ විපාක නිසා. නිරේ දුක් විඳලා තිරිසන් ලෝකයට ඇවිල්ලා ඊළඟට විදින අකුසල කර්මයන් තමයි මේ තියෙන්නේ. එහෙමනම් සඳහන් කරනවා නගුල් උසලලා බර ඇදලා අන්තිමට මම අන්ධ වෙලා ගිලන් වුණා. මේක පරදාර කර්මයේ අවශේෂ ප්‍රතිඵලයයි කියලා සඳහන් කළා. ඊට පස්සේ සඳහන් කරනවා මම ඒන් මිදලා නගර වීතියේ දාසිකගේ කුසේ ඉපදුනා. පෙර පව නිසා මම ස්ත්‍රියක් වුණෙත් නැහැ. මම පුරුෂයෙක් වුණෙත් නැහැ. ඒ දාසිකගේ කුසේ ඉපදිච්ච මම නපුංසකෙක් හැටියට ඉපදුනා. එතකොට ස්ත්‍රීත්වයක් මට අහිමි, පුරුෂ බවක් මට අහිමි. එහෙම මම අවුරුදු 30ක් ජීවත් වුණා. 30 අවුරුද්දකින් මිය ගිහිල්ලා ඊටාම දිලිඳු නිතර ණයබරින් පෙරෙන දුක්පත් ගෙදරක මම ආයේ ඉපදුනා. ඒ ගෙදර මගේ තාත්තා අනුන්ගෙන් ගත්ත ණය වැඩි, එකතු වෙලා තියෙන පොලි බර වැඩි. ඒ නිසා ණය ගත්ත අය පොලි කරුවෝ මම අඬද්දිම බලෙන්ම මම පැහැරගෙන ගියා. ඊට පස්සේ සඳහන් කරනවා නැවත වතාවක් මම අවුරුදු 16 වයස යෝන්නුවයට පත් වන කාලයේදී කන්‍යාවකෝ මා
ගිරිදාස නම් වූ ගැල් නායකයාගේ පුතා කෙරෙහි සිත් ඇතිව ඔහුගේ බිරිඳක් බවට පත් වුණා. ඒ තවත් ආත්මයක. ඒ ගැල් නායකයාගේ පුතා ගිරිදාස. හැබැයි ගිරිදාසගේ තවත් බිරිඳක් හිටියා. ඇය බොහොම සිල්වන්තයි. මම හැම වෙලාවෙම ගිරිදාසට කේලම් කියනවා. අර සිල්වත් බිරිඳ කෙරෙහි ඔහු බිඳෙව්වා. අන්න ඒකේ විපාකයෙන් තමයි මේ ජීවිතේ ස්වාමී පුරුෂවරු තුන්දෙනෙක්ම 16ක් වගේ මම මෙහෙවර කරද්දී මාව අත්හැරලා දැම්මේ. ඒ ස්වාමියාටත් පවුලේ අයටත් එච්චර සලකනකොට ඒ ස්වාමියා මාව එපා කීවා. අන්තිමට අර හිඟාකන මිනිහට දීලත් එච්චරටම සැප දීලත් එච්චරම තනක ජීවත් වෙන්න දීලත් මේ හිඟන්නටත් මාව එපා වුණා. එනම් මේ අවස්ථා තුනක ස්වාමියා ප්‍රතික්ෂේප කරන්නේ ඇයි? අර සිල්වත් ගුණවත් බිරිඳ කෙරෙහි ස්වාමියා බිඳවපු පාපය. එතකොට නිරේ ඉපදුනා, වැඳිරියකගේ කුසේ ඉපදුනා, එළු දෙනෙකුගේ කුසේ ඉපදුනා, ගව දෙනෙකුගේ කුසේ ඉපදුනා, දාසියෙකුගේ කුසේ ඉපදලා නපුංසක වුණා. මේ සියලු විපාක මොකක් නිසාද? මේ පරදාර කර්මයේ ඵලයයි කියලා සඳහන් කළා. ඉතින් මම සංසාරේ කරපු පව් මේ විදිහට මම අවුරුදු කෝටි ගණන් වින්දා නිරේවල් වල නැවත තිරිසන් ලෝකවල බොහෝසේ විදෙව්වා. මම නැවත නැවත ඉපදී. අන්න ඒ කර්මයේ දුක් විඳලා මේ ආත්මේ ඉපදලා තුන් වතාවක්ම ස්වාමියා ප්‍රතික්ෂේප කරපු නිසා මම මහණුණා කියලා බෝධිචරණිය සඳහන් කළා. එතකොට පින්වත්නි මේ පැහැදිලි කරලා තියෙන්නේ පරදාර කර්මයේ තරම කොයිතරම්නම් භයානකද කියන කාරණාව අපිට ඒක තාම නිරිය ගැන තේරෙන්නේ නැති නිසා දැනෙන්නේ නැද්ද කොහෙද? එතකොට දැන් පින්වත්නි අර සිටුවරු 4 දෙනාත් තමන්ගේ ධනය වියදම් කරලා පරදාර සේවනය කරලා ලෝකමුනිරයට ගිහිල්ලා එහි දුක් විඳින ගමන් ප්‍රකාශ කරන්න යන කාරණාව තමයි අර රජුරවන්ට දැන් එක අකුරක් විදිහට ඇහෙන්නේ. බුදුරජාණන් වහන්සේ රජුරෝ මේ කාරණාව මනාව අහගෙන ඉඳලා බුදුරජාණන් වහන්සේට කියනවා ස්වාමීනි රාත්‍රියේ මොනතරම්නම් දිගද? මම ඒක ඊයේ අවබෝධ කළා. පින්නතුනේ දැන් අර දුගියා අර කාන්තාවගේ ස්වාම පුරුෂයා එයාටත් දැන් වෙන යන්න දිහාවක් නැහැ. ගෙදර ගියත් මරණය, රජවාසලට ගියත් මරණය, ජීවිතේ ඉල්ලගෙන එයත් දැන් ඇවිල්ලා හිටියේ බුදුරජාණන් වහන්සේ ගාවට. රජුන්ට දැන් මේ කාරණාව පැහැදිලි කරනවා. අහගෙන ඉඳලා අර මිනිසයා බුදුරජාණන් වහන්සේට කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ රජු නිසා මම ඊයේ යොදුන කොච්චර දුරද කියලා දැනගත්තා. මරණයට බය වෙලා යොදුනේ ඇවිදගෙන යන කෙනාට යොදුන බොහොම දිගයි. රජුරවන්ට නිදි මරපු නිසා රාත්‍රිය බොහොම දිගයි. දීඝා ජාගරතෝ රත්ති. දීඝං සන්තස්ස යෝජනා. දීඝා බාලානං සංසාරෝ. ධර්මය නොදන්නේ බාලයාට සංසාරයේ ඒ තරම්ම දිගයි. පයින් යන කෙනාට යොදුන දිගයි වගේ නිදි මරන්නාට රාත්‍රිය දිගයි වගේ ධර්මය නොදන්නේ අඥානයාට සසර බොහෝම දිගයි. මෙතන කියනවා පින්නතුනි දීඝෝ බාලානං සංසාරෝ. සංසාරේ කාටද දිග? බාලයාට. බාලයා කියලා කියන්නේ කාටද? අපි බාලයා කියන වචනය දෙගොල්ලකට පාවිච්චි කරනවා. කිරිබොන අතදරුවාට අපේ බාලයා කියන වචනය පාවිච්චි කරනවා. අපට වඩා වයසින් අඩු කෙනෙකුට අපේ බාලයා කියන වචනය පාවිච්චි කරනවා. නමුත් මෙතන බුදුරජාණන් වහන්සේ බාල කියන වචනේ පාවිච්චි කරන්නේ ඒ කිරිබොන දරුවාට නෙමෙයි. මෙතන බාලයා කියලා කියන්නේ අඥාන කියන අර්ථයට. බාලයා ආශ්‍රය කිරීම අනිවාර්යයෙන්ම නිරේ උපදින්න හේතුවක් වෙනවා.
නබජේ පාපකේ නිත්තේ නබජේ පුරුසාදමේ බජේත නිත්‍ය කල්යාණේ බජේත පුරුසාදමේ ආශ්‍රයයට කල්යාණ මිත්‍රයෙක් ලැබෙන්නේ නැත්නම් බාලයෙක් නම් ආශ්‍රය කරන්නට එපා. හැම වෙලාවෙම ආශ්‍රය කරන්නේ තෝරාගන්න කියන්නේ කවුද? තමන්ට වඩා ගුණයෙන් උසස් කෙනෙක්. එහෙම තමන්ට වඩා ගුණයෙන් උසස් කෙනෙක් හම්බ වෙන්නේ නැත්නම් තමා සමාන කෙනෙක් තෝරාගන්න කියලා කියනවා. කවදාවත් තමාට වඩා පහත් කෙනෙක් නම් ඇසුරට ගන්න එපා කියන එකයි බුදුරජාණන් වහන්සේගේ දේශනාව. එහෙම කෙනෙක් නැත්නම් දැන් බුදකලාව තනිව ජීවත් වෙන එක බොහොම සැපයි කියලායි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. දැන් කොසල් මහ රජුරවන්ට මහා යාගයක් කරලා විශාල පවකම් රාශියක් කරගන්න එන්නකොට මල්ලිකා දේවිය ඇවිල්ලා කියන්නේ ස්වාමීනි මේ අඥානයාගේ මේ කරුණ වලට අහුම්කම් දෙන්නේ නැතුව බාජ්‍යතුන් වහන්සේගේ මුණ ගැහිලා මේ වගේ ඇත්ත නැත්ත පාදා ගන්න කියලා. ඒ කල්යාණ මිත්‍ර ඇසුර මත තමයි කොසල් රජුරු බාජ්‍යතුන් වහන්සේ ළඟට එන්නේ. දැන් මේ සිදුවීම සිදු වෙලා හවස් කාලයේදී විසුන් මහා සංඝ රත්නය රැස්ලා කොසල් මල්ලිකාගේ ප්‍රඥාවේ බලය ගැන කතා කරනවා. බුදුරජාණන් වහන්සේ මේ කාරණාව අහගෙන ඉඳලා කියනවා මහණෙනි අද පමණක් නෙමෙයි කොසල් මල්ලිකාව පෙර සංසාර භවයකදී ඔය ආකාරයටම ප්‍රඥාවෙන් කටයුතු කරලා තියෙනවා. එහෙම කටයුතු කරලා බොහෝ දෙනෙකුට ජීවිත දාණය ලබා දුන්නා කියලා කතාවක් සිහිපත් කළා. ඒ කතාව මෙහෙමයි. පෙර බරණැස් නුවර බ්‍රහ්මදත්ත කියලා රජ කෙනෙක් හිටියා. මේ රජතුමාට හිටියා එක්තරා පුතෙක්. මේ පුතා දවසක් විශාල ගසක් මුලට ගිහිල්ලා වෘක්ෂ දෙවියන්ට බාරයක් වෙනවා. මට මේ ජම්බු දීපේ රජකම අරගෙන දෙන්න. එහෙම රජකම අරගෙන දුන්නොත් මම කුමාරිකාවන්ගෙන් 100 දෙනෙකුයි කුමාරයන්ගෙන් 100 දෙනෙකුයි ගෙනල්ලා මේ ස්ථානයේදී බිලි පූජාවක් කරනවා කියලා පොරොන්දු වුණා. මේ බාරය සිදු කරලා ඔහු යන්න ගියා. වැඩි දවසක් යන්න කලින් පිය රජුව මරණයට පත් කළා. මේ පුතණුවන්ට රජකම ලැබුණා. දැන් මොහු සිතුවා අර ගහේ ඉන්න වෘක්ෂ දේවතාව තමයි ඒ බලය එයාගේ බලය නිසා තමයි මට මේ රජකම ලැබුණේ. දැන් යන්නට ඕන එහෙනම් මේ බාරය ඔප්පු කරන්නට. එහෙම හිතාගෙන මේ පුරුෂයා මේ රජතුමා එක්තරා රාජපුරුෂයෝ ටිකකට පවරනවා. රටේ ඉන්න රාජ කුමාරවරු 100 දෙනෙකුයි අග්‍ර මහේසිකාවෝ 100 දෙනෙකුයි අරගෙන එන්න මේ බිලි පූජාව සිදු කරන්න කියලා. ඒ අතරේ තවත් පිරිසක් එක ගිහිල්ලා රජතුමා අර වෘක්ෂ මූලය සුද්ධ කරනවා. දැන් මේ පිරිස ගියාට අර තරම්ම පිරිසක් මෙයාලට හොයාගන්න බැරි වෙනවා. එක්තරා රජෙක් හිටියා උක්කසේන කියලා. මේ රජතුමාගේ භාර්යාවගේ නම ධම්මදින්නා. නමුත් ඇය මේ වෙනකොට ගර්භණී තත්ත්වයේ හිටියේ. ඒ නිසා ඇයව අරගෙන එන්න බැරි නිසා ඇයව දාලා රාජකුමාරවරුන්ගෙන් 100 දෙනෙකුයි රාජ කුමාරිකාවන්ගෙන් 99 දෙනෙකුයි අරගෙන ආවා. දැන් අර ගහේ ඉන්න වෘක්ෂ දෙවියා මේක දැකලා කල්පනා කරා මේ රජතුමාගේ මෝඩ වැඩ නිසා මගේ මේ භූමියත් අපරිසුදු වෙන්නයි යන්නේ. මේක කොහොම හරි නවත්ත ගන්න ඕන කියලා හිතලා ඒ වෘක්ෂ දෙවියා තමන්ට වඩා ඉහළ දෙවියන්ට කියලා කියනවා මේ කාරණාව. මෙන්න මේ විදිහට පිළිවෙලින් පිට හොයන් ගිහිල්ලා අවසානයේ යනවා සක්‍රදේවේන්ද්‍රයන් ගාවට. සක්‍රදේවේන්ද්‍රයන් එක උපක්‍රමයක් කියනවා. මෙන්න මේක ක්‍රියාත්මක කරලා ඔය උපක්‍රමයෙන් ගැලවෙන්න
ඒ කාරණාව අහගෙන ඉඳලා වෘක්ෂ දෙවියා රතු පාට වස්ත්‍රයක් ඇඳගෙන රජතුමා ඉන්න වෙලාවෙම ළඟෙන් බහලා යනවා. ඒක දැක්ක මේ රජතුමා අහනවා, "ඇයි ස්වාමීනි, ඔබතුමා මගේ මේ පූජාව බාරගන්නේ නැද්ද?" ඒ වෙලාවේ වෘක්ෂ දෙවියා කියනවා, "ඔබ මහා බොරුකාරයෙක්. ඔබ කියපු විදිහට නෙමෙයි දැන් මේ පූජාව කරන්නේ. ඒ මොකද ඔබ කිව්වේ කුමාරවරු 100 දෙනෙකුයි කුමාරිකාවන් 100 දෙනෙකුයි කියනවා කියලා. නමුත් ගෙනත් තියෙන්නේ දැන් කුමාරවරු 100 දෙනයි කුමාරිකාවෝ 99 දෙනයි. ඒ නිසා ඔබ බොරුකාරයෙක්. ඔබේ පූජාව මම බාරගන්නේ නැහැ කියලා යන්නේ යනවා." එතකොට රජතුමා වෘක්ෂ දෙවියන්ට ඉන්න කියලා කියනවා. රාජපුරුෂයෝ යවලා අර බිම්මදින්නා කියන කුමාරිකාවක් ගෙන්න ගන්නවා. මේ කුමාරිකාව ආව ගමම්ම තමන්ගේ රජතුමාට වන්දනා කරලා පැත්තකට වෙලා හිටියා. මේක දැකපු අර රජතුමා අර ස්ත්‍රියගෙන් අහනවා, "මම වැනි ප්‍රතාපවත් රජෙක් ඉද්දී ඇයි මේ පහත් රජෙකුට වැන්දේ?" එතකොට අර දෙම්මදින්නා කුමාරිකාව කියනවා, "රජතුමනි, මම වැන්දේ මගේ සැමියාට. ඔබට වඳින්නට මට මොකද්ද තියෙන හේතුව කියලා අහනවා." එතකොට රජතුමා කියනවා, "හරි. මට නොවැන්දාට කමක් නැහැ. මේ දෙවියන්ට වැන්දේ නැත්තේ කියලා අහනවා." එතකොට මේ කුමාරිකාව කියනවා, "මහරජය, ඔබ හිතනවද මේ දෙවියෝ ඔබට රජකම අරගෙන දුන්නේ කියලා?" "නැහැ මහරජ. ඔබට රජකම ලැබුණේ ඔබේ පිනකට. මොකද ඒ වෙලාවෙම වෘක්ෂ දෙවියා හිටපු ගහේ අත්තක් ගිනි ගන්නවා." මේක පෙන්නලා මේ කුමාරිකාව රජතුමාට කියනවා, "මහරජ, මේ ජම්බුද්වීපයේම රජකම අරගෙන ඔබට දෙන්න බලයක් මේ දෙවියන්ට තිබුණා නම් ඇයි අහනවා තමන්ගේ විමානයේ මේ වෙලාවේ ගිනි ගන්නවා. ඒක නවත්තා ගන්න බැරි ඇයි කියලා අහනවා." "මහරජ, මේ දෙවියන්ගේ එහෙම බලයක් නැහැ. ඔබේ පිනකටයි මේ රජකම ඔබට හමු වුණේ." මේ ටික කියනකොට අර වෘක්ෂ දෙවියා අර කුමාරිකාවගේ ඇඟට විවිධ මල් කඩ දාලා සාදුකාර දෙනවා. ඊට පස්සේ මේ රාජකුමාරිකාවට එකපාරටම අඬලා එකපාරටම hina වෙනවා. ඒ වෙලාවේ රජු අහනවා, "ඇයි ඔබ hina වෙලා ඇඬුවේ කියලා?" එතකොට කියනවා, "මහරජ, මට අතීතයේ කතාවක් මතක් වුණා. මම පෙර සංසාර භවයක එක්තරා කුලගියක ඉපදුනා. ඒ ඉපදිච්ච වෙලාවේ මගේ සැමියාගේ යාළුවෙක් ගෙදරට ආපු වෙලාවක මම ඒ යාළුවාට ගෙදර හිටපු එළු දෙනා මරලා මස් හදලා කන්න දුන්නා. එදා ඒ එලිච්චිය මරපෙකේ විපාකය නිසා මම එතෙන් පටන් අවීචයේ දුක් විඳලා එතනින් ගැලවිලා තිරිසන් ලෝකේ එළුදෙනක් කියලා ඉපදුනා. එතෙන් පටන් අර මරපු එළුවාගේ ලෝම දාන්නට මම සංසාරේ එළු ආත්මවල ඉපදුනා. හැම ආත්මයකම මරලා තමයි මම මරණයටපත් උනේ. මේ තරම් මහා දුකක් විඳපු මම ඒ පාප කර්මෙන් මම නිදහස් වුණා. මට ඒ ගැන දැනিলা hina ගියා කියලා කිව්වා. හැබැයි මම ඇඬුවේ එලිච්චියක් මරපු මම ඒ තරම් සංසාරේ දුක් විඳනනම් මේ තරම් මනුෂ්‍ය ඝාතනයක් කරන්න යන ඔබතුමා කොයිතරම්නම් විපාකයක්ද විඳින්න සූදානම් වන්නේ කියලා දැනුන නිසා මම ඇඬුවා කිව්වා. අන්න ඒ වෙලාවේ රජුරවන්ට ඥානය පහළ වුණා. සියල්ලම මරණයෙන් නිදහස් කළා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා අද පමණක් නෙවෙයි
මේ පෙරද මේ වගේ නුවණ පාවිච්චි කරලා මේ කෝසල මල්ලිකා දේවිය බොහෝ දෙනෙකුට ජීවිත දානය ලබා දුන්නා. එදා ධම්මදින්නා අද මේ කෝසල මල්ලිකා එදා රජු මේ කොසල් මහා රජතුමා කියලා බුදුරජාණන් වහන්සේ කරුණ පැහැදිලි කරලා දෙනවා. ඒ නිසා පින්නතුනි බාල පුජ්‍යලයා අපට කරන්නේ අවඩක්ම තමයි. අපි ඇසුරු කරන්නට ඕනේ කල්යාණ මිත්‍රයා. කල්යාණ මිත්‍ර ආශ්‍රයම තමයි අපට සැපයක් ගෙනල්ලා දෙන්නේ. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ මුළු බුද්ධ ශාසනයම පවතින්නේ කල්යාණ මිත්‍රත්වයේ මත කියලා. බාල පුජ්‍යලයා අපට කරන්නේ අවඩක්මතාවය. අසේවනාච බාලානම් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ බාලය අසුරු කරන්නට එපා. ඉස්සරලාම බාලය අසුරු කරන්නට එපා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ පණ්ඩිතානන්ත සේවනම් කල්යාණ මිත්‍රයෝ පණ්ඩිත පුජ්‍යලයෝ ආශ්‍රය කරන්න කියලා. කල්යාණ මිත්‍රයාම තමයි අපට යහපතට කුසලට අපේ යොමු කරන්නේ නිවනට පාර කියන්නේ. ඒ නිසා ඔබ මොහොතක් කල්පනා කරලා බලන්න ඔබ හොඳ කල්යාණ මිත්‍රයෙක්ද? ඔබට තවත් කෙනෙක් පාපයෙන්, නිරයෙන්, සතර අපායෙන් නිදහස් කරගන්නට පුළුවන්කම ලැබුණාද? ඕන්ව සුගතියට, ධර්ම මාර්ගයට යොමු කරන්න පුළුවන් වුණාද? එහෙම බැරුණා නම් ඔබ තාමත් පාප මිත්‍රයෙක්. එහෙම පුළුවන් වුණා නම් ඔබ ඊටාම කල්යාණ මිත්‍රයෙක්. තාමත් ඔබට එහෙම වෙන්න බැරුණා නම් අද පටන් ඔබ හොඳ කල්යාණ මිත්‍රයෙක් වෙන්න ඔබ ආශ්‍රය කරන පිරිසට ඔබ ඇසුරු කරන පිරිසට. එනිසා පින්නතුනි මේකට වඩා ධර්මානුශාසනාව දීර්ඝ කරන්නේ නැහැ. ඔබ ඊටමත් හොඳින් ධර්ම ශ්‍රවණය කරන්න ලැබුණා. ධර්ම ශ්‍රවණය කිරීමෙන් රැස් කරගන්න දෙනා වූ මේ පුණ්‍ය ශක්තිය විශේෂයෙන්ම අරමුණ බවට පත් වුණා වූ මාගේ ගුරු දේවෝත්තම මාහිම්පාණන් වහන්සේට වැළඳී තිබෙනා වූ ඒ ලෙඩ රෝග ග්‍රහපල සියල්ලම දූරීම් පුත වෙලා නිරෝගී සම්පත්තිය ලබා ගැනීමේ මූලික අරමුණ ඇති කරගෙන තමයි මේ පින්කම මේ විදිහට සංවිධානය කරගන්නට යෙදුනේ. ඒ නිසා අපි සියලු දෙනාම උන්වහන්සේට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමු. සියලු දෙනාම එක හඬින් සාදු කියලා උන්වහන්සේ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම මේ විහාරස්ථානයේ වැඩ සිට අපවත් වන්න දෙදනා වූ මහා සංඝ රත්නයේ මේ පුණ්‍ය ශක්තිය අනුමෝදන් වේවා. උන්වහන්සේලා පතන බෝධියකින් උතුම් වූ නිවන සැනසෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම සුමුදු තරංගා දියණිය, කවිසා දේවින්දී දියණියට කරන්නා වූ ඒ අධ්‍යාපන කටයුතු ඒ සියලුම කාරණා ඕම් සර්ව ප්‍රකාරයෙන්ම ඉටු කරගනිත්වා. ඕම් කරන කියන කටයුතු සිතන පතන දේවල් යහපත් සිතුම්පතුම් සර්ව ප්‍රකාරයෙන් මුදුන්පත් වේවා. ඒ වගේම සුමුදු තරංගා දියණිය, කවිසා දේවින්දී දියණියගේ දෙමව්පියන්ට මේ පුණ්‍ය ශක්තිය අනුමෝදන් වේවා. ඔවුන් නිදුක් නිරෝගී සුවය ලබා ගනිත්වා. ඒ වගේම ධර්ම ශ්‍රවණය කරන්නට පැමිණි ඔබ සියලු දෙනාටම මේ පුණ්‍ය ශක්තිය ලැබේවා. විශේෂයෙන්ම ධර්ම ශ්‍රවණය කරන්නට පැමුණා වූ සියලුම දෙවි දේවතාවුන් වහන්සේලා, මතු බුදුවන මෛත්‍රී බෝසතාණන් වහන්සේ, සප්ත දේවේන්ද්‍රයන් වහන්සේ, විරූඪ විරූපාක්ෂ දතරාශ්‍ර වෛශ්‍රව සතරවරන් දිව්‍ය රාජෝත්තමයන්න් වහන්සේලා, පළාත්බාර, ගම්බාර, කඩෙන්බාර විහාරස්ථානයේ අධිග්‍රහිත වූ සියලුම දිව්‍ය රාජෝත්තමයන්න් වහන්සේලා, ශ්‍රී සුමන සමන් දෙවියන්, ශ්‍රී විෂ්ණු දෙවියන් ප්‍රදාන සියලුම සම්‍යක් දෘෂ්ටික දේවජානන් වහන්සේලාට මේ පුණ්‍ය ශක්තිය අනුමෝදන් වේවා. උන්වහන්සේලා පතන බෝධියකින් උතුම් වූ නිවනෙන් සැනසෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම මේ දායකත්වය ලබා ගන්නට දුනා වූ සියලුම පින්වතුන්ටත් මේ ධර්මානුශාසනාව සඳහා සහභාගී වුණා වූ ඔබ සියලු දෙනාගේම නමින් මේ පරලෝක සිඹලාපරොත්තු සිටින සියලුම දෙනාට මේ පුණ්‍ය ශක්තිය අනුමෝදන් වේවා. මේ සියලු දෙනාද පතන බෝධියකින් උතුම් වූ නිවනෙන් සැනසෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු.
ඒ වගේම ධර්ම ශ්‍රවණය කිරීමෙන් රැස් කරගන්න දෙනා වූ මේ කුසල ශක්තිය හේතුවෙන් ඔබ සහ ඔබගේ ගෙදර දොර සිටිනා වූ සියලු දෙනාම කරන්නා වූ රැකී රැස්සා වෙලෙන්දාම් ගොවිතැන්පත් ඉංග්‍රීම් කටයුතු සර්ව ප්‍රකාරයෙන් නිශ්චිත වේවා. දින දින දිනු වේවා, ගුණ නොවන වැඩේවා, ගුණ දුරු වේවා. කායික මානසික ලෙඩ රෝග ග්‍රහපල සියල්ලම දුරින් භූත වේවා. ඔබ අප සියලු දෙනාම රැස් කරගන්න දෙනා වූ මේ කුසල සම්භාර ධර්මයන් හේතුවෙන් මෙතෙන් පටන් නිවන් දක්නා ජාතිය දක්වාම සතර අපායක නිරේක පහත් තැනක නොයිපදෙත්වා සම්මා දිට්ඨික වෙත්වා කල්යාණ මිත්‍රාශ්‍රය සත්පුරුෂාශ්‍රය ලැබෙත්වා සන සම්පත්තියෙන් යුක්ත වෙත්වා නිර්මලෝ සත්‍ධර්මයේ ශ්‍රවණය කරන්නට දරන්නට ලැබෙත්වා ප්‍රඥා සම්පන්න වෙත්වා බුද්ධ සම්පන්න වෙත්වා ඥාන සම්පන්න වෙත්වා කායික මානසික නිරෝගීතාවයත්ෝ වෙත්වා ඊ타ම ඉක්මන් භවයක පහසුම ආකාරයෙන් සුඛ සහගත ප්‍රතිපදාවෙන් සියලු දුකින් මිදෙත්වා සියලුම කෙලෙස් වලින් නිදහස් වෙත්වා අජරු අමරු නිවන ලැබ සැනසෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගනිමු. ලැබෙන්නතේ වන්දනා කරගමු සිතනාම අභිවාදන සීලිස නිච්ඡං උද්ධාපචායනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිපාන සම්පatti මිනාතේ සමිජ්ජතු සිතනාටම තෙරුවන් සරණයි.